කොච්චර හොඳට ෂෝට් වීඩියෝ හදලා YouTube එකට අප්ලෝඩ් කරත් ෂෝට් වලට views එන්නේ නැද්ද? එහෙම නැත්නම් ඔයාගේ ෂෝට් වලට මුලදී හොඳට views ආවත් පස්සේ views එන එක නතර වෙනවද? ඉතින් අද වීඩියෝකින් අපි කතා කරනවා හැමදාටම views එන විදිහට ෂෝට් වීඩියෝ එකක් කොහොමද හරියට හදාගන්නේ වගේම ෂෝට් වීඩියෝ එකේ engagement එක වැඩි කරගන්න අපිට මොනවද කරන්න පුළුවන් tips වගේම ඔයාගේ ෂෝට් වීඩියෝ එකක් කට්ටිය skip නොකර බලන ප්‍රතිශතය වැඩි කරගන්න ක්‍රම කීපයක් වගේම algorithm friendly වෙන විදිහට කොහොමද ෂෝට් වීඩියෝ එකක් හරියට හදාගන්නේ වගේම හරියට අප්ලෝඩ් කරන්න කොහොමද කියලා වගේ වැදගත් කරුණු කීපයක් මම වීඩියෝකින් කතා කරනවා. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක ඔයා මේ එකතු වෙලා ඉන්නේ සුපුන් ටෙක් මොබයිල් YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලා මුලින්ම මේ වගේ වටිනා වීඩියෝ නොමිලේ දිගටම බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම අපි වීඩියෝ එකට යමුකෝ යාළුවනේ. ඉතින් අපි මුලින්ම කතා කරමු ෂෝට් වලට views නොයන්න ප්‍රධානම හේතුව ඔයාගේ content එක නෙමෙයි. ඔයා ෂෝට් වීඩියෝ එකක් හදනකොට ඒ type එක පොඩි වෙනසක් කරගන්න ඕනේ. ඉතින් ෂෝට් වීඩියෝස් වල views වැඩි වෙන්න නම් ප්‍රධානම හේතුවක් තමයි මේක 100% අනිවාර්යයෙන්ම වැදගත්මයි. ඉතින් මේක තමයි ෂෝට් වීඩියෝ එක පළවෙනි තත්පර 3 කියන්නේ. ඒ අයි කියලා මම පැහැදිලි කරලම කියන්නම් කොහොමද මේ පළවෙනි තත්පර 3 හරියට හදාගන්නේ කියලා. හිතන්න අපි YouTube එකේ දවසකට ෂෝට් වීඩියෝස් ගණනාවක් මෙන්න මේ විදිහට උඩට යනවා. ඉතින් කෙනෙක්ගේ ඇහැට දැකපු ගමන් නැවතිලා ඔයාගේ වීඩියෝ එක බලන්න හිතන විදිහට ඔයා වීඩියෝ එකේ පළවෙනි තත්පරයේ දෙක හදලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔයාගේ ෂෝට් වීඩියෝ එක කට්ටිය skip කරන්නේ නැතුව නැවතිලා බලනවා. ඉතින් මේ විදිහට අපි ෂෝට් වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා කතා කරොත් ඔයා හිතන්න කුකින් channel එකක් වගේ ඔයා කරනවා නම් ඔයා අවසානට හදලා ඉවර වෙන කෑම එකේ ෆොටෝ එකක් ඉස්සරහට දාලා ඒ වගේ ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔයා මොකක් හරි හිතන්න ඇක්සිඩන්ට් එකක් එහෙම නැත්නම් රියානතුරු එක ෂෝට් වීඩියෝ එකක් හදනවා නම් ඔයාට ඇක්සිඩන්ට් එක මුලින් දාලා ඉවරලා පස්සේ ඒක වෙන විදිය ඔයාට දාන්න පුළුවන්. ඉතින් කට්ටිය එතකොට ඇත්තටම මේ වගේ දෙයක් වෙනවද මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා නැවතිලා මේ වීඩියෝ එක බලන්න පෙළඹෙන ප්‍රතිශතය ඔයාට වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා මේ ෂෝට් වීඩියෝ එක පළවෙනි තත්පර තුන ඔයා හරියට හදාගත්තොත්. ඊළඟට අපි කතා කරමු ෂෝට් වල views යන තවත් ප්‍රධානම හේතුවක් තමයි මේ ෂෝට් engagement එක කියන්නේ. ඉතින් ඔයාලට මේ ෂෝට් engagement කියන එක බලා ගන්න පුළුවන් YouTube Studio වල video analytics වලට ගියාම මෙන්න මේ වගේ තැනක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට මුලින්ම අපිට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ skip එක වගේම stay watch කියලා තැනක් තියෙනවා. ඉතින් මෙතනින් කියන්නේ අපේ ෂෝට් වීඩියෝ එක YouTube එකේ 100 දෙනෙකුට පෙන්නුවොත් එතනින් කී දෙනෙක් ඔයාගේ වීඩියෝ එක බලලා තියෙනවද කී දෙනෙක් skip කරලා ගිහින් තියෙනවද කියලා. ඉතින් ඔයාලට මම අර පළවෙනියට කියපු පළවෙනි තත්පර තුන ඔයාලට හරියට හදාගත්තා නම් මෙතන මේ skip එක අඩු කරලා ඔයාගේ වීඩියෝ එක බලන ප්‍රතිශතය වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. මම අර මුලින්ම කිව්වා වගේ ඒ වගේම අපි තව දෙයක් කතා කරන්න ඕන ඔයාගේ වීඩියෝ එකට like comments වැඩි කරගන්න අපි කටයුතු කරන්න ඕන. මොකද අපේ වීඩියෝ එකට like එනවා නම් එක දිගට comment එනවා නම් YouTube එකෙන් ඔයාගේ වීඩියෝ ෂෝට් වීඩියෝ එක තවත් audience එකකට push කරලා පෙන්වන්න සලස්වනවා. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ විදිහට like comment වැඩි කරගන්නේ කියලා. ඉතින් ඔයා හදන ෂෝට් වීඩියෝ එකේ කියන්න පුළුවන් ඔයා මීට කලින් මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නැත්නම් වීඩියෝ එක like කරන්න. එහෙම නැත්නම් ඔයාලට comment දෙන්න ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඉතින් ඔයාලට කරන්න පුළුවන් ෂෝට් වීඩියෝ එකේ ඔයාගේ අදහස පල්ලෙන් comment කරන්න. ඉතින් ඔයා මොනවද මේ ගැන හිතන්නේ ඔන්න ඔය වගේ වීඩියෝ එකේ ඇතුළත් කරලා වඩ පුළුවන් ඔයාලගේ ෂෝට් වීඩියෝ එකට like comment ගෙන්න ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. හරි යාළුවනේ ඊළඟට අපි කතා කරමු තවත් වැදගත්ම දෙයක් තමයි ෂෝට් වීඩියෝ නිර්මාණය කරනකොට අපි හදන ෂෝට් වීඩියෝ එකේ size එක නිවැරදිව අපි තෝරගන්න ඕනේ. ඉතින් අපි ෂෝට් වීඩියෝ එකක් හදනකොට 9:16 size එකෙන් තමයි සිරස් අතර ෂෝට් වීඩියෝ හදන්න ඕනේ. ඉතින් ඔයා වීඩියෝ එඩිට් කරන භාවිත කරන CapCut එහෙම නැත්නම් InShoot වගේ application වලින්ම ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් size එක ඔයාලට 1080 pixel වැඩි කිරීම 1920 එහෙම නැත්නම් 9:16 කියන size එකෙන් සිරස් අතර ෂෝට් වීඩියෝස් නිර්මාණය කරගන්න. ඉතින් මෙහෙම වීඩියෝස් හදලා මේ size එකෙන් හරිම size එකෙන් අප්ලෝඩ් කරනවා නම් ඔයාලට ඔයාගේ ෂෝට් වලට views ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ අපි ඊළඟට කතා කරමු ඔයා ෂෝට් වීඩියෝස් අප්ලෝඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ එකේ කැටගරි එක හරියටම ඔයා සිලෙක්ට් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාගේ වීඩියෝස් බලන්න කැමති හරිම ඔඩියන්ස් එකට වීඩියෝ සජෙස්ට් වෙන්නේ. ඒක ලොකුම හේතුවක් වෙනවා. මොකද ඔයා උදාහරණයක් විදිහට ඔයා අප්ලෝඩ් කරන ගේමින් වීඩියෝස් නම් ඒක කෑම වලට කෑම හදන වීඩියෝස් බලන්න කැමති කට්ටියට ඒක සජෙස්ට් වෙලා වැඩක් නැහැ. ඉතින් ඔයා වීඩියෝස් අප්ලෝඩ් කරනකොට ඔයාගේ කැටගරි එකට ඔයාගේ වීඩියෝ එකට ගැලපෙන කැටගරි එක හරියට සිලෙක්ට් කරලා අප්ලෝඩ් කරන එක මෙතනදී ගොඩක්ම වැදගත්. ඉතින් කැටගරි එකක් හරියට තෝරගන්න කොහොමද කියලා ඔයාලට අවබෝධයක් නැත්නම් අපි ඒකටත් වීඩියෝ එකක් channel එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා ඒකත් පස්සේ බලන්න පුළුවන්. හරි යාළුවනේ ඒ වගේම තමයි තව දෙයක් ගැන කතා කරන්න ඕන. ඔයාලා YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරනකොට අනිවාර්යයෙන්ම YouTube එකේ මිනිස්සු ගැවසිලා වීඩියෝස් බලන වෙලාවට අනිවාර්යයෙන්ම වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඔයා මේක channel එක ලංකාවට කරත් එහෙමයි පිටරටකට කරත් එහෙමයි. මිනිස්සු නිදාගෙන ඉන්න වෙලාවට නෙමෙයි යාළුවනේ ඔයා කරන රටේ මිනිස්සු ලංකාවේ නැත්නම් පිටරටක වැඩිපුරම YouTube එකේ මිනිස්සු ගැවසෙන වෙලාවට වීඩියෝස් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ඔයාලා හිතුමතේට වීඩියෝස් අප්ලෝඩ් කරපු වීඩියෝස් වලට වඩා ඔයාලා මේ යම් ටයිම් ටේබල් එකකට අනුව වීඩියෝස් අප්ලෝඩ් කරා නම් ඔයාගේ වීඩියෝස් වලට වයිටල් ලබා ගන්න වගේම views ගෙන්න ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මේ ටයිම් ගැන අවබෝධයක් නැත්නම් ඔයාලා ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් ඉස්සරහට ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් ඒ ගැන. හරි යාළුවනේ අපි කතා කරන්න තව දෙයක් තමයි අපි ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් වීඩියෝ එකේ දිග කොච්චරක් වෙන්න ඕනද කියන එක. ඉතින් ඔයාලට ඒකත් වැදගත්ම ප්‍රශ්නයක් කියන්නේ ඔයාලගේ අලුත් channel වල නම් අනිවාර්යයෙන්ම විනාඩියට අඩු වීඩියෝස් අප්ලෝඩ් කරන්න. මොකද ඔයාලගේ channel එක අලුත් නිසා ඉතින් ඔයාලගේ වීඩියෝස් විනාඩියක් තිබුණාට විනාඩියක්ම ඒ කියන්නේ වීඩියෝ ඉවර වෙනකන් මිනිස්සු බලන්නේ නැහැ. ස්කිප් කරලා යන රේට් එක වැඩි වුණාම ඉතින් ඔයාගේ වීඩියෝස් algorithm එකෙන් පුෂ් කරන එක අඩු කරනවා. ඒ නිසා ඔයාලට මුල් කාලේ පුළුවන් තරම් ෂෝට් වීඩියෝම වීඩියෝස් අප්ලෝඩ් කරන්න ෂෝට් ටයිම් එකේ. ඉතින් channel එක පොඩ්ඩක් grow වුණාම පුළුවන් ඔයාලට ඒක ටයිම් එක වැඩි කරගන්න. හරි යාළුවනේ ඉතින් ඔයාලා YouTube එකට ෂෝට් අප්ලෝඩ් කරනකොට තවත් වැදගත් කරනවා තමයි ඔයාලා ටයිටල් එක හරියට දාන්න ඕන. හරිම ඔඩියන්ස් එකට පෙන්වන්න හරිම ඔඩියන්ස් එකට සජෙස්ට් කරන්න තමයි ඔයාලා මේ ටයිටල් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඔයා hashtag දානවා ටයිටල් එකට hashtag ගොඩාක් දාන්න එපා. hashtag 3ක් විතර දාන්න. ඒකත් ඉතින් ඔයාගේ වීඩියෝ එකකට ගැලපෙන hashtag විතරක් පාවිච්චි කරනවා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාලට හිතන විදිහටම මේ කැමති ටයිටල් එකක් දාන්න නැතුව ඔයාගේ වීඩියෝ එක මම දැන් මෙතන උදාහරණයක් විදිහට මෙතන දාලා තියෙනවා easy chicken rice recipe.
කුයික් මීල් කියලා. ඉතින් ඔයාලට ඒ වගේ ඔයාලා මේ කරන වීඩියෝ ගැන පොඩි හරිම අර මේ අපි කියන්නේ YouTube එකේ සර්ච් කරන විදිහට ටයිල් එකක් හදලා දාන්න. ඒතකොට තමයි ඔයාගේ වීඩියෝ එකට අදාළ ටොපික් එක YouTube එකේ සර්ච් කරපුවම ඔයාගේ වීඩියෝත් සර්ච් රිසල්ට් එකේ පෙන්වන්නේ. ෂෝට් වීඩියෝස් අප්ලෝඩ් කරනවා ඊළඟට කතා කරන වැදගත්ම දේ තමයි අපි වීඩියෝ එකට ඇඩ් කරන ටැග්ස්. ඉතින් ඔයාලා ටයිටල් එක ඇඩ් කරනකොට වගේමයි ඔයාලා වීඩියෝ එකේ ටැග්ස් පාවිච්චි කරනකොටත් ඔයාගේ වීඩියෝ කැටගරි එකට වීඩියෝ ටොපික් එකට අදාළ ටැග්ස් විතරක් මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඒකට YouTube ඇල්ගොරිතම් වලට ලේසි ඔයාගේ වීඩියෝ එක මොන ඔඩියන්ස් එකකට පුෂ් කරන්න ඕන කියලා කැටගරි කරගන්න. ඉතින් ඒ වගේම ඔයාලට තව දෙයක් කියන්න ඕන මම ඉස්සරහ වීඩියෝ එකක් ගෙන්නම් හරියටම කොහොමද ටයිටල්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් ටික හැෂ්ටැග් පාවිච්චි කරලා දාගන්න. ඒ වගේම වීඩියෝ ටැග් කොහොමද හරියට දාගන්නේ කියලා වෙනම වීඩියෝ එකක් මම අරන් එන්නම්. හරි යාළුවනේ ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මොකද මම අහපු ප්‍රශ්න තමයි මේ ෂෝට් වීඩියෝස් වලට views යන්නේ නැහැ කියන එක. ඉතින් ඔන්න අද වීඩියෝ එකේ ක්‍රම 10ක්ම කතා කරා. ඉතින් වීඩියෝ සාර්ථක ෂෝට් වලට views ගෙන්න ගන්න. ඉතින් ඔයාලා ටික අපහු වීඩියෝ තේරුම් නැත්නම් ආයෙ පාරක් මුලින්ම බලලා හරියට තේරුම් අරගෙන ඔයාලා හරියට වැඩ කරගන්න. හරි යාළුවනේ ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් අලුත් එපිසෝඩ් එකකින් ආයෙ හම්බෙමු අලුත් ලෙසන් එකකින්. ඉතින් අද ගිහින් එන්න සුබ දවසක්.